අයිබෝන් දරුවනි අපි මීට පෙර ඔබට ලබා දුන් වීඩියෝ මගින් ඔක්සිජන් නැමැති මූලද්‍රව්‍ය සාධන හයිඩ්‍රයිඩයන් යටතේ ඔක්සිජන් වල ඍණ දෙක ඔක්සිකරන අවස්ථාවට අදාළ H2O එහෙම නැත්නම් ජලය කියන හයිඩ්‍රයිඩය ගැන සාකච්ඡා කරනු ලැබුණා. ඒ නිසා මම අද දවසේ බලාපොරොත්තු වෙනවා ඔක්සිජන් සාධන අනෙක් හයිඩ්‍රයිඩය වන H2O2 එහෙම නැත්නම් අපි කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නැමැති හයිඩ්‍රයිඩය පිළිබඳව ඉතාමත් කෙටියෙන් සංක්ෂිප්ත විස්තරයක් කරන්න. එhmenan දරුවනි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එහෙම නැත්නම් H2O2 කියන ප්‍රභේදය ගත්තහම ඒකේ ඔක්සිකරණ අංකය ඔක්සිජන් වල ඍණ එකක අගයක් වෙනවා. ඒ වගේම H2O2 කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්. එයා කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ අවර්ණ ද්‍රවයක් කියලා. අවර්ණ ද්‍රවයක් කියලා. නමුත් සාන්ද්‍රණේ තරමක් වැඩි වෙනකොට මේක ලා නිල් පැහැයක් ගන්නවා. ද්‍රවයක් මොනවා වෙනවද? ලා නිල් පැහැයක් ගන්නවා. සැලකිය යුතු සාන්ද්‍රණයකින් අන්තර්ගත වෙන වෙලාව. සාමාන්‍යයෙන් අපි කියන්නේ H2O2 අවර්ණයි. නමුත් සැලකිය යුතු සාන්ද්‍රණයකින් පවතින වෙලාවට ඒක ලා නිල් පැහැයක් ගන්නවා. ඒ වගේම පුතේ H2O2 කියන ප්‍රභේදය ගත්තහම මෙයාගේ ද්‍රවාංකය සෙල්සියස් ඍණ 0.89ක් විතර වෙනවා. ඒ වගේම මෙයාගේ තාපාංකය සෙල්සියස් ධන අගයක් 150ක් විතර වෙනවා. පැහැදිලිද? ද්‍රවාංකයේ ඍණ 0.89යි සෙල්සියස් විතර, තාපාංකය සෙල්සියස් 150ක් විතර වෙනවා. එතන මේ ද්‍රවාංක හා තාපාංක සඳහා ඉහළ අගයක් ලැබෙන්න හේතුව H2O2 වලත් ජලයේදී මෙන්ම අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන පවතිනවා. පැහැදිලිද? ඔන්න මම භෞතික ලක්ෂණ ටිකක් නැවත මතක් කරනවා. මෙයා කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ H2O2 අවර්ණ ද්‍රවයක් කියලා. නමුත් සැලකිය යුතු සාන්ද්‍රණයකින් අන්තර්ගත වෙන වෙලාවට ඒක ලා නිල් පැහැයකින් දකින්න ලැබෙනවා. ඒ වගේම පුතේ මෙයාගේ ද්‍රවාංකය සෙල්සියස් ඍණ 0.89යි සෙල්සියස් වගේ අගයක් වෙනවා. ඒ වගේම තාපාංකය සෙල්සියස් 150ක විතර අගයක් වෙනවා. ඒ වගේම කියන්න ඕනි H2O2 අවර්ණයි. හැබැයි එයා ඝන තත්වයට පත් කරාම සුදු පැහැති ස්ෆටික ලෙස දකින්න ලැබෙනවා. සුදු පැහැති ස්ෆටික ලෙස දකින්න ලැබෙනවා. ඊට අමතරව මේ H2O2 වල තියෙන අනෙක් විශේෂත්වයේ වන්නේ ඔක්සිජන් වල ඍණ එක ඔක්සිකරණ අවස්ථාව තරම් ස්ථායී නෑ ඍණ දෙකට සාපේක්ෂව. ඒ නිසා පුතේ H2O2 කියන ප්‍රභේදය ඊටාම පහසුවෙන් මොනවා බවටද H2O සහ පරමාණුක ඔක්සිජන් බවට වියෝජනය වෙනවා. මොනවාද මේ තියෙන්නේ? පරමාණුක ඔක්සිජන් බවට වියෝජනය වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව ආලෝකයේ හමුවේ පහසුවෙන් වෙනවා. ඒ නිසා අපි කියනවා H2O2 වල වියෝජනය සඳහා ආලෝකය කියලා කියන්නේ උත්ප්‍රේරකයක් විදියට අපි සලකනවා. ඒ විතරක් නෙවෙයි ආලෝකයට අමතරව මැංගනස් ඩයොක්සයිඩ් වගේ ඒවා. ඉතින් ගියාම වැලි වගේ ඒවා. ඉතින් ගියාම මස් වගේ ඒවා. තවුනම් භස්ම වගේ ඒවා. මෙන්න මේ ප්‍රභේදත් පුතේ මේ ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ H2O2 වල වියෝජනය දිරිමත් කරන්න, උත්ප්‍රේරණය කරන්න පුළුවන්කම තියෙනවා ආලෝකයට, මැංගනස් ඩයොක්සයිඩ් වලට, වැලි වලට, මස් වලට, භස්ම වලට පුළුවන්කම තියෙනවා H2O2 වල වියෝජනය දිරිමත් කරන්න.
ඒ නිසා අපි කියනවා H2O2 ආලෝකයේ හමුවේ පවා පහසුවෙන් වියෝජනය වන හින්දා H2O2 අන්තර්ගත බෝතල් වල ආලෝකයේ ලැබුණාම ඒ ද්‍රාවණී වියෝජනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි H2O2 අන්තර්ගත කරන්නේ කළු පැහැති හෝ දුඹුරු පැහැති බෝතල් වල. වෙන විදිහට කියනවා නම් අඳුරු පැහැති බෝතල් වල ගබඩා කරලා තියෙනවා අපි H2O2 වියෝජනය වෙන එක වළක්වන්න. මෙන්න අපි කාරණා කීපයක් සඳහන් කරනවා. ඊට අමතරව පුතේ ඔබට පේනවා මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා H2O2 අණු දෙකක්. ඔබට පේනවා මම මුලින් ඇඳලා තියෙන එක H2O2 gas කියන එක තමයි මෙතන තියෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායු අවස්ථාවේ අන්න වායු අවස්ථාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව ගත්තාම මෙන්න මේ වගේ OH බන්ධන දෙක තලයන් දෙකක තියෙනවා. ඒ තලයන් අතර කෝණය අංශක 111.5ක් විතර වෙනවා. මේ මොනවාගේද පුතේ? H2O2 වායු අවස්ථාව. OH බන්ධන දෙක තල දෙකක තියෙන හරි පොතක් අපි අඩ වශයෙන් දිගහැරියාම ඒ පොතේ තල දෙකේ තමයි මොනා තියෙන්නේද OH බන්ධන දෙක තියෙන්නේ. මේ ඔක්සිජන් පරමාණු දෙක එකම රේඛාවක තියෙන. ඔක්සිජන් පරමාණු දෙක අතර බන්ධන දුර අපි කියනවා පිකෝමීටර් 148ක් විතර කියලා. ඒ වගේම මේ OH බන්ධන පිහිටන තලයන් දෙක අතර කෝණය H2O2 වායු අවස්ථාවේ තියෙනකොට අංශක 111.5ක් විතර වෙනවා. මේ විදිහම තමයි පුතේ ද්‍රව තත්වයේදී තියෙන්නේ. හැබැයි මේ OH බන්ධන පිහිටන තලයන් අතර කෝණය අංශක 94ක් වගේ අගයකට අඩු වෙලා තියෙනවා. මොන තත්වයේද? ද්‍රව තත්වයේ. ඒ වගේම දල වශයෙන් මෙන්න මෙතන බන්ධන කෝණය අංශක 95ක් විතර වෙනවා. මේකෙත් දල වශයෙන් මෙතන බන්ධන කෝණය අංශක 95ක් විතර වෙනවා. ඔක්සිජන් පරමාණු අතර දුර අවස්ථා දෙකේම සමානයි. ඔන්න මම H2O2 අණුව පිළිබඳ මූලික තොරතුරු ටිකක් විශේෂයෙන් භෞතික ලක්ෂණ වලට අදාළව සඳහන් කරනු ලැබුවා. ඊට පස්සේ පුතේ අපි H2O2 සම්බන්ධයෙන් දැනගන්න ඕනි මෙයාට තම රසායනයේ යටතේ හැසිරෙන්න පුළුවන් ආකාර මොනවද? මෙයාට තම රසායනයේ යටතේ හැසිරෙන්න පුළුවන් ආකාරයන් ටික මොනවද? ඒ ටික තමයි අපි දැනගෙන ඉන්නේ. පළවෙනි එක තමයි මෙයාට පුළුවන්කම තියෙනවා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන්න. මොකක් විදිහටද? ඔක්සිකාරකයක් ලෙස. තව එකක් තමයි මෙයාට පුළුවන්කම තියෙනවා ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්න. ඒ වගේම මෙයාට පුළුවන්කම තියෙනවා විරංජනකාරකයක් ලෙස ක්‍රියා කරන්න. විරංජනකාරකයක් ලෙස ක්‍රියා කරන්න. ඒ වගේම අපි කියනවා මෙයාට පුළුවන්කම තියෙනවා විස බීජ නාශකයක් ලෙස ක්‍රියා කරන්න. මෙන්න මේ ලක්ෂණ කීපය තහවුරු කරන්න ඊට අදාළ ප්‍රතික්‍රියාවන් දැන සිටීම ප්‍රමාණවත්. H2O2 යටතේ ඔබට අධ්‍යයනයට නියමිත කරුණු කාරණා සැලකිල්ලට ගත්තා. එවනම් පුතේ අපි H2O2 වලට ක්‍රියාත්මක විය හැකි මේ එක් අවස්ථාවට අදාළව උදාහරණ මොනවාද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා H2O2 වල මේ සඳහන් කරන ලද එක් අවස්ථාවට අදාළව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් සාක්ෂි ලෙස දක්වන්න පුළුවන් ප්‍රතික්‍රියා කීපයක් මතක් කරන්න කටයුතු කරනවා. හරි. එවනම් අපි බලමු මෙයා ඔක්සිකාරක හෝ ඔක්සිහාරක ලෙස ක්‍රියාත්මක වෙන්න කියන කාරණේ පිළිබඳව විස්තර කරනකොට මෙයා කොහොමද මේ தත්විටපත් වෙන්නේ? මෙන්න බලන්න පුතේ මේ තියෙන්නේ H2O2. H2O2 වල ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 1යි. එයා ඔක්සිජන් බවට පත් වුනොත් මෙතන ඔක්සිකරණ අංකය 0යි. අන්න 0 බවට පත් වෙනවා ඍණ 1. එහෙනම් මේ ක්‍රියාවලිය ඔක්සිකරණය. මේ ක්‍රියාවලිය ඔක්සිකරණය.
ඒ වගේම පුතේ මෙයාට පුළුවන්කම තියෙනවා ජලය බවට පත් වෙන්න. මෙයා ජලයේ බවට පත් වුණොත් ජලයේ ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 2යි. එහෙම වුණොත් මේ ක්‍රියාවලිය ඔක්සිහරණය. ඔක්සිහරණය වෙනවා නම් අපි ඒකට කියන්නේ ඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා කියලා. ඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා කියලා. ඒ වගේම ඔක්සිකරණය වෙනවා නම් අපි ඒකට කියන්නේ ඔක්සිහාරක ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙනම් ඊටාම පැහැදිලි. H2O2 ඉන්නේ ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවේ. එයා ජලය බවට පත් වෙනවා නම් ඔක්සිකරණ අංකේ ඍණ 2ට අඩු වෙනවා. ඒ කියන්නේ H2O2 වලින් ජලය හදනකොට ඔක්සිකරණ අංකේ ඍණ 2ට අඩු වෙනවා. ඒ නිසා අපි කියනවා මේක ඔක්සිහරණයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය H2O2 ඔක්සිකාරක වීමට උදාහරණයක් කියලා. ඒ වගේම H2O2 කියන එක මොනවාද පුතේ? ඔක්සිජන් බවට පත් වෙනවා නම් එතන ඔක්සිකරණයක් වෙන්නේ ඍණ 1 බිඳුව බවට පත් වෙනවා. ඒ නිසා අපි මේකට කියනවා ඔක්සිකරණේ වන අවස්ථාව යනු H2O2 ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් ඊටු බලන්න පුතේ ඔබට පැහැදිලි H2O2 වියෝජනයේ වෙනකොට මොකද වෙන්නේ? මෙන්න බලන්න. H2O2 වියෝජනයේ වෙනකොට ජලයක් හදනවා, ඔක්සිජනුත් හදනවා. ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය 0යි, ජලයේ ඔක්සිජන්ගේ ඍණ 2යි, H2O2 වල ඍණ 1යි. එහෙනම් මෙතන ඍණ 1 ඍණ 2 වීමත් වෙනවා, ඍණ 1 බිඳුව වීමත් වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයයි හරණයයි දෙකම සිද්ධ වෙනවා H2O2 වියෝජනයේ වෙනකොට. යම් ප්‍රතික්‍රියාවකදී යම් මූලද්‍රව්‍යයක් ඔක්සිකරණයයි හරණයයි දෙකම ලබනවා නම් අපි එවැනි ක්‍රියාවලියකට කියන්නේ පුතේ මොකක් කියලාද? එවැනි ක්‍රියාවලියට කියනවා ද්විදාකරණයක් කියලා. පැහැදිලි නේද? ද්විදාකරණයක් කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනදී මෙන්න මේ H2O2 කියන කෙනා වියෝජනයේ වෙනකොට එයා ද්විදාකරණයට භාජනය වෙනවා. එයා මොනවා වෙනවද පුතේ? ද්විදාකරණයට භාජනය වෙනවා. ඒක අපිට මේ සටහන මගිනුත් තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. ඔබට පේනවා H2O2 වල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 1යි. එයාගෙන් ඔක්සිජන් හැදුනොත් ඍණ 1 ඔක්සිකරණ අංකේ බිඳුව වෙලා ඍණ 1 බිඳුව වෙනවා කියන්නේ ඔක්සිකරණය. එහෙනම් H2O2 ක්‍රියා කරන්නේ ඔක්සිහාරක ලෙස. ඒ වගේම පුතේ H2O2 වලින් ජලය හැදෙනවා නම් ඍණ 1 ඔක්සිකරණ අංකේ ඍණ 2ට එනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය ඔක්සිහරණය. එහෙනම් H2O2 ක්‍රියාත්මක වෙන්නේ කවුරු හැටියටද? ඔක්සිකාරකයක් ලෙස. ඒතර H2O2 කියන එක වියෝජනයේ වෙනකොට ජලයත් හදනවා ඔක්සිජනුත් හදනවා. නේද? ජලයත් හදනවා ඔක්සි මං ඉස්සෙල්ලා කිව්වේ පරමාණුක ඔක්සිජන් කියලා. මං ඒක දෙකෙන් වැඩි කරලා O2 කියලා දාලා. ඒතර ඔක්සිජනුත් හදනවා ජලයත් හදනවා. ඔක්සිජන් හදන එක ඔක්සිකරණය, ජලය හදන එක ඔක්සිහරණය. දෙකම එකම ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේකට කියනවා පුතේ මොකක් කියලාද? ඔක්සිකරණයයි හරණයයි දෙකම ලබනවා නම් ඒකට අපි කියනවා ද්විදාකරණයයි හරණයයි දෙකම ලබනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ද්විදාකරණයක් කියලා. පැහැදිලිද? right. ඔන්න මං H2O2 වල ඔක්සිකාරක වීමටත් පුළුවන්කමක් තිබීම, ඔක්සිහාරක වීමටත් පුළුවන්කමක් තිබීම කියන කාරණය බොහොම කෙටියෙන් පැහැදිලි කරනු ලැබුවා. පැහැදිලිද? right. ඒ වගේම පුතේ H2O2 වියෝජනයේ වෙනකොට අපි කිව්වා පරමාණුක ඔක්සිජන් හදනවා කියලා. මේ බලන්න මං ආයි ලියනවා H2O2 වියෝජනයේ වෙනකොට ජලය හදලා පරමාණුක ඔක්සිජන් හදනවා. මේ පරමාණුක ඔක්සිජන් වලට පුළුවන් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා එහි වර්ණය ඉවත් කරනවා. වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා. ඒ කියන්නේ වර්ණවත් ද්‍රව්‍ය ඔක්සයිඩේ හදලා එයාගේ වර්ණය ඉවත් කරන්න පුළුවන් මේ පරමාණුක ඔක්සිජන් වලට. ඒ නිසා අපි කියනවා වර්ණවත් ද්‍රව්‍ය විරංජනී කරන්න වර්ණය ඉවත් කරන්න H2O2 වලට පුළුවන් නම් H2O2 කවුරු හැටියද? විරංජන කාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මොනවා කියලාද? විරංජන කාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙමනම්
මේ ප්‍රතික්‍රියා දෙකට අනුව ඔක්සිකාරක වීම හාරක වීම කියන්න පුළුවන්. මේකෙන් හදන පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණ විලා ඒගොල්ලන්ගේ වර්ණය ඉවත් කරනවා. අපි එකට කියනවා විරංජන කාරකයක් ලෙස ක්‍රියා කරනවා කියලා. එහෙනම් ලක්ෂණ තුනක් මම කිව්වා. ඔක්සිකාරක වෙන්න පුළුවන්, ඔක්සිහාරක වෙන්න පුළුවන්. වියෝජනයේදී පරමාණුක ඔක්සිජන් ලැබෙන හින්දා පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා මොනා හැටියටද විරංජන කාරක ලෙස ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ වගේම පුතේ මේ පරමාණුක ඔක්සිජන් වලට පුළුවන් විස බීජවල ඒ විස ඇති කිරීමට හේතු වන රසායන ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා අක්‍රීය කරන්න පුළුවන්. පැහැදිලි නේද? විස බීජ කියලා කියන්නේ අපි එයා මගින් යම් ආචරණයක් අපිට ඇති කරනවා. ඒ ඇති කරන්නේ යා තුල තියෙන රසායන ද්‍රව්‍යයක්. ඒ රසායන ද්‍රව්‍යයේ ලක්ෂණ වෙනස් කර දාන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ රසායන ද්‍රව්‍යයේ තියෙන ක්‍රියාකාරීත්වය අඩාල කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් විස බීජ නාශනයක් සිද්ධ වුණා කියලා. ඒ නිසා විස බීජ කියලා අපි ගොඩක් යාට ගන්නේ සුද්ධ ජීවී දේහ තුල තියෙන ද්‍රව්‍ය තමයි විස බීජ හැටියට අපි සලකන්නේ. ඒ නිසා මේ පරමාණුක ඔක්සිජන් වලට පුළුවන් පුතේ විස බීජවල ඒ විස ඇතිවීමට හේතු වන රසායන ද්‍රව්‍ය අක්‍රිය කරලා හෝ එහෙම නැත්නම් සුද්ධ ජීවියාව විනාශ කරලා විස බීජ හරණය කරන්නත් H2O2 වලට පුළුවන්කම තියෙනවා. එන H2O2 සතු ලක්ෂණ රසායනයේ සලකනකොට මොනවද? ඔක්සිකාරක වෙන්න පුළුවන්, ඔක්සිහාරක වෙන්න පුළුවන්, විරංජනකාරක වෙන්න පුළුවන්, විස බීජ නාශනය කරන්න පුළුවන්. අන්න ඒ කියන අවස්ථා කීපයකට අදාළ ප්‍රතික්‍රියා කීපයක් අපි සටහන් කරගනිමු. එහෙමනම් දරුවනේ මුලින්ම අපි කතා කරමු H2O2 කියන ප්‍රභේදය. මොනවාද පුතේ? H2O2 කියන ප්‍රභේදය ඔක්සිකාරක සහ හාරක ලෙස ක්‍රියා කරන අවස්ථා ටික පැහැදිලි කර ගැනීම අපි මුලින්ම කරමු. එහෙමනම් මුලින්ම ගනිමු H2O2 ඔක්සිකාරකයක් ලෙස. මොකද පුතේ? H2O2 ඔක්සිකාරකයක් ලෙස. මෙන්න බලන්න. H2O2 මොනවාද? ඔක්සිකාරක ලෙස. කාරක ලෙස. ඒක තමයි මම කියන්නේ. බලමු අපි උදාහරණයක් කරා. මෙන්න අපි H2O2 දානවා පුතේ කාටද? ඔක්සිකාරකයක් ලෙසනේ. එහෙනම් අනිකාව ඔක්සිකරණය කරන්න ඕනේ. අනිකාව මොනා කරන්න ඕනිද? ඔක්සිකරණය කරන්න ඕනේ. අපි ගමු අයිරිනායන වගේ එකක්. මෙන්න තියෙනවා අයිරිනායන. අයිරිනායන I2 බවට පත් කරනවා. ඒ වගේම H2O2 ඔක්සිහරණය වෙලා ජලය හදනවා. දැන් අපි මේක තුලනය කරගත්තොත් මෙතන අයිරින I2 බවට පත් වෙනවා නම් මෙතන දෙකක් දානවා අපි. අයිරින I2 වෙනකොට පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. එහෙමනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නකොට මොනවා වෙනවද? H2O2 වල තියෙන ඔක්සිජන් ඔක්සිහරණය වෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා මෙතෙන්ට ජලය දෙකක් දාමු. ඊට පස්සේ අපිට මෙහෙට 2H ධන එකතු කරා නම් මේ ප්‍රතික්‍රියාව තුලිතයි. මේ ප්‍රතික්‍රියාව තුලිතයි. ඒක මං මෙහෙම ලියන්නම්. 2H ධන එකතු කරා නම් මේක තුලිතයි. අන්න බලන්න. 2H ධන H2O2 2 අයිරින I2 සහ 2 ජලය. ඔන්න පුතේ මේක ගන්න පුළුවන් අපිට H2O2 ඔක්සිකාරක වන අවස්ථාවක් හැටියට. තව එකක් අපි ගමු. මේ බලන්න. Fe ධන 2 අයන. කාත් එක්කද H2O2 එක්ක. බලමු මොකද වෙන්නේ කියලා. එයා Fe ධන 3 බවට පත් වෙනවා. ඊට අමතරව ජලය හැදෙනවා. right. දැන් බලමු මෙතන Fe ධන 2 ධන 3 බවට පත් වෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා අපි දෙකක් දාගමු. මෙයාගේ Fe ධන 2 ධන 3 බවට පත් වෙනවා. එතනදී මෙයාගේ දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපි දන්නවා මේ පැත්තට එකතු කරන්න ඕනි මොනවාද? 2H ධන.
අන්න පුතේ මේ ප්‍රතික්‍රියාවත් අපිට H2O2 මොකක් හැටියෙද? ඔක්සිකාරකයක් වීමට උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මේ බලන්න මෙතන ඉන්නේ කවුද? Fe ධන 2 කොහෙට යනවා? ධන 3ට යනවා. ධන 3ට යනවා. මේක ඔක්සිකරණේ. මෙයා කවුද? ඍණ 1 කොහෙට යනවා? ඍණ 2ට යනවා. මොකක්ද එනම්? ඒක ඔක්සිහරණේ. ඔන්න. මෙතනත් එහෙමයි. I ඍණ I2 වෙනවා. ඔක්සිකරණේ H2O2 වල ඔක්සිජන් O ඍණ 2 බවට පත් වෙනවා ඔක්සිහරණේ. H2O2 ඔක්සිහරණේ වෙනවා නම් එයා ක්‍රියාත්මක වෙන්නේ කවුරු හැටියටද? ඔක්සිකාරකයක් ලෙස. පැහැදිලිද? ඔන්න මම උදාහරණ දෙකක් ලිව්වා. පැහැදිලිද? මොනවාද පුතේ? I ඍණ ආයන H2O2 එක්ක I2 හදනවා. H2O2 වලින් ජලය හදනවා. පැහැදිලි? ඒ වගේම Fe ධන 2 Fe ධන 3 බවට ඔක්සිකරණය වෙනවා. H2O2 වලින් ජලය හදනවා. H2O2 වලින් ජලය හදනවා නම් H2O2 ක්‍රියාත්මක වෙන්නේ පුතේ කවුරු හැටියටද? ඔක්සිකාරකයක් ලෙස. තේරුණානේ? ඔන්න අපි ඔක්සිකාරක වීමට උදාහරණ සඳහන් කරනු ලැබුවා. පුතේ ඔය විදිහටම අපිට පුළුවන් ඔය අපි ලියපු දෙකම ලිව්වේ මොන මාධ්‍යයද? ඔය දෙකම ලිව්වේ ආම්ලික මාධ්‍යයට. බලන්න මේකෙත් තියෙනවනේ H ධන මේකෙත් තියෙනවනේ H ධන. ඔය දෙකම අපි ලිව්වේ ආම්ලික මාධ්‍යයට. ඉතින් අපිට ඕක බාෂ්මික මාධ්‍යයකට ලියන්නත් පුළුවන්. බාෂ්මික මාධ්‍යයකට අදාළව ලියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ක්‍රොමියම් ධන 3 අයන අපි ප්‍රතික්‍රියා කෙරෙව්වොත් H2O2 එක්ක බාෂ්මික මාධ්‍යය. මේ පැත්තේ හදනව මොනවාද පුතේ? ක්‍රෝමේට් අයන හදනවා. මොනවා හදනවද? ක්‍රෝමේට් අයන හදනවා. ඒතර ක්‍රොමියම් ධන 3 ක්‍රෝමේට් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඔක්සිකරණ අංකයේ පුතේ මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒතර ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් මොනවා වෙන්න ඕනේ? කොච්චරක් වැඩි වෙනවද බලමු. ධන 3 තියෙන එක ධන 6ට යනවා. නේ? ධන 3 තියෙන එක ධන 6ට යනවා. ඒ කියන්නේ 3කින් වැඩි වෙනවා. මෙයාගෙන් හදන්නේ මොනවාද? එයාගෙන් හදන්නේ ජලය. එයාගෙන් හදන්නේ ජලය. ඒතර එයා මොනවා වෙනවද? ඍණ 1 ඉන්න කෙනා ඍණ 2ට යනවා. මොනවා වෙනවද? එකකින් වෙනස් වෙනවා. හැබැයි ඔක්සිජන් දෙකක් තියෙන හින්දා අපි ඉලෙක්ට්‍රෝන ගානට එන්නේ 2යි. එහෙනම් ಗುಣ කරනට ඔය දෙක මාරු වෙනවා. මෙතෙන්ට 3ක් එනවා, මෙතෙන්ට 2ක් එනවා. ක්‍රොමියම් 2යි නම් මෙතනත් 2යි. දැන් මොකද කියන්නේ? මේ පැත්තේ තියෙනවා 3 වරක් 2 6ක්. මෙතන තියෙනවා 2 වරක් 4 8ක්. එහෙමනම් අපිට පුතේ මෙන්න මේකේ මේ පැත්තට ජලය 8ක් දාලා මෙතෙන්ට දාන්න පුළුවන් තව OH ඍණායන කීයද? 10ක් දාන්න. ඔන්න පුතේ දැන් මේක තුලිත. අපිට ඔය විදිහට තුලිත කරන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් ඊතර මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ මොන මාධ්‍යයේද? මේක සිද්ධ වෙලා තියෙන්නේ බාෂ්මික මාධ්‍යයේ. ඔන්න පුතේ බාෂ්මික මාධ්‍යය. අපිට ඔය විදිහට බැලන්ස් කරන්නත් පුළුවන්. මොකද්ද ප්‍රතික්‍රියාව? ක්‍රොමියම් ධන 3 2ක්, මෙතන ක්‍රොමියම් ධන 3 2ක් එන්න ඕනි. ක්‍රොමියම් ධන 3 2ක්, H2O2 එකක්, ක්‍රෝමේට් අයන හදනවා, ජලය හදනවා. මේ විදිහට අපිට බාෂ්මික මාධ්‍යයට අදාළවත් ලියන්න. පැහැදිලිද? ආම්ලික මාධ්‍යයට අදාළවත් ලිව්වා අපි, බාෂ්මික මාධ්‍යයට අදාළවත් ලිව්වා. right. දැන් අපි බලමු H2O2 ඔක්සිහාරක ලෙස ක්‍රියා කරන අවස්ථාව. මොනවාද H2O2 ඔක්සිහාරක ලෙස? ඔන්න මම ලියනවා H2O2 මොකක් විදියටද? ඔක්සිහාරකයක් ලෙස. හාරකයක් ලෙස. අපිට ගන්න පුළුවන් KMnO4 වගේ එකක්. අපි ඕනනම් MnO4 ඍණ කියලා ගමු. MnO4 ඍණ කාත් එක්කද පුතේ? H2O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙයා Mn ධන 2 බවට පත් වෙනවා. Mn ධන 2 බවට පත් වෙනවා. H2O2 වලින් ඔක්සිජන් හදනවා. දැන් අපි මේක බැලන්ස් කරොත් H2O2 වලින් ඔක්සිජන් හදනවා. මෙයාගේ ඔක්සිකරණ අංකේ 5කින් වෙනස් වෙනවා. මෙතන එක බැගින් දෙකක් වෙනස් වෙනවා.
ඒ නිසා මෙතෙන්ට 5ක් දානවා මෙතෙන්ට 2ක් දානවා. දැන් මෙතනත් 2යි මෙතන 5යි. විතර 5 වරක් 2 10යි මෙතන 2 වරක් 4 8යි. එහෙනම් පුතේ 8යි ජලය හදනවා. එහෙම හදන්න නම් 5 වරක් 2 10යි මේ පැත්තට 6යි H ධන එකතු වෙන්න ඕන. අන්න බලන්න H2O2 වල ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව බිඳුවට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේක මොකක්ද? ඔක්සිකරණය. ඔක්සිකරණය වෙනවා නම් H2O2 ක්‍රියාත්මක වෙන්නේ මොකක් හැටියටද? ඔක්සිහාරකයක් ලෙස. ඔන්න අපිට ලියන්න පුළුවන්. තව එකක් ගමු අපි. ඩයික්‍රෝමේට් වගේ එකක්. මේ බලන්න. Cr2O7 දෙක. H2O2 මොනවාද හදන්නේ? ක්‍රොමියම් ධන 3 අයන දෙකක් හදනවා කියලා ගමු. මෙතන Cr දෙකක් තියෙනවා. ඊට අමතරව ඔක්සිජන් ධන ජලය හැදෙනවා. බලන්න අපි තුලිත කරමු. මෙතන ක්‍රොමියම් මොනවා වෙනවා? ධන 3 බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් ගන්නවා. දෙකක් තියෙනින්ද 6යි. මේකේ 2යි එනම් මෙතෙන්ට 3ක් එනවා. ඒ මොනොත් මෙතන 3ක් එන්න. පැහැදිලිද? එතකොට බලන්න පුතේ 3 වරක් 2 6යි. මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා 3 වරක් 2 6යි. මෙතන 7යි 13ක්. මෙතන 3 වරක් 2 6යි. නේද? එහෙනම් මොනවා වෙන්නේ? මෙතෙන්ට එන්න ඕනි ජලය 7ක්. ජලය 7ක් වෙන්න නම් 3 වරක් 2 6යි මේ පැත්තට එන්න ඕනි 8යි H ධන. ඔන්න බලන්න. දැන් මෙතන ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව බිඳුවට ගිහිල්ලා ඔක්සිකරණය. ඔන්න ඔය විදිහට අපිට ප්‍රතික්‍රියා H2O2 ඔක්සිකාරක වන අවස්ථාවලට අදාළ වගේම ඔක්සිහාරක වන අවස්ථාවලට අදාළවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්න පුතේ ඔක්සිකාරක වීම. ඒ කියන්නේ H2O2 ඔක්සිකරණය වෙන්න ඕනේ. මේ ඔක්සිකරණය වුණා මෙතනත් ඔක්සිකරණය. යම් කෙනෙක් ඔක්සිකරණය වෙනවා නම් එයා ක්‍රියාත්මක වෙන්නේ කවුරු හැටියටද? ඔක්සිහාරකයක් ලෙස. පැහැදිලිද? මේකත් ඔක්සිකරණය. ඔක්සිකරණය. එහෙනම් මේ ප්‍රතික්‍රියා දෙකේදීම මොනවා වුණාද? H2O2 ඔක්සිකරණය වුණා. එහෙනම් එයා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කවුරු හැටියටද? ඔක්සිහාරකයක් ලෙස. එහෙනම් අපි ඔක්සිකාරක වීමට උදාහරණ ලිව්වා. ඔක්සිහාරක වීමට උදාහරණ ලිව්වා. දැන් අපි යමු කොහොමද H2O2 විරංජන කාරකයක් වෙන්නේ කියලා. පුතේ H2O2 විරංජන කාරකයක් වෙන්නේ H2O2 වියෝජනයේදී මුදා හරිනවා ඔක්සිජන්. H2O2 වියෝජනයේදී මෙන්න මේ වගේ පරමාණුක ඔක්සිජන් නිදහස් කරනවා. මොනවාද? H2O ධන පරමාණුක ඔක්සිජන්. ඒ පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය X කියලා ගත්තොත් එයාගේ ඔක්සයිඩේ හදනවා. ඉතින් මේක මොකක්ද? වර්ණවත් ද්‍රව්‍ය. වර්ණවත් ද්‍රව්‍ය. හරිනේ? මේ මොකක්ද? විරංජනීය වූ ද්‍රව්‍ය. විරංජනය වූ ද්‍රව්‍ය. අපිට වර්ණවත් ද්‍රව්‍යයට සූත්‍රයක් ලියන්න බෑනේ. ඒ නිසා අපි අකුරක් දාගත්තා. මොනවා කියලාද? X කියලා. වර්ණවත් ද්‍රව්‍ය X කියලා ගත්තා. X කියන්නේ හැලජන කියලා එහෙම හිතන්න එපා. වර්ණවත් ද්‍රව්‍යයට අපි අකුරක් දාගත්ත X කියලා. එයා මේ පරමාණුක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ ඔක්සයිඩේ හදනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ වර්ණවත් බව ඉවත් වෙනවා. ඒ නිසා අපි කියනවා H2O2 වලට විරංජන කාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ H2O2 විරංජන කාරකයක් ලෙස ක්‍රියාත්මක වුණාම ඒ වැඩේ සිදු කරන්නේ වර්ණවත් ද්‍රව්‍යයේ ඔක්සයිඩේ සෑදීම නිසා. අපි දන්නවා ඔක්සයිඩේ කියන එක ස්වභාවික පරිසරයේ ස්ථායී එකක්. හයිඩ්‍රයිඩ් වගේ නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? H2O2 වලින් විරංජනීය වුණු ද්‍රව්‍යයක් නැවත වර්ණවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර SO2 වලදී වගේ. අපි දන්නවා SO2 කියන්නේ විරංජන කාරකයක්. හැබැයි SO2 වලින් සිදුවන විරංජනයේදී වර්ණවත් බව ටික වේලාවකින් නැවත ඇති වෙනවා. ඒකට හේතුව එයා වර්ණවත් බව ඉවත් කරගන්නේ හයිඩ්‍රයිඩේ සෑදීම නිසා. හයිඩ්‍රයිඩේ කියන එක
ඔක්සයිඩේ වගේ ස්ථායි එකක් නෙවෙයි. ඒ නිසා හයිඩ්‍රයිඩේ හදලා වර්ණවත් බව ඉවත් වුණු අයගේ වර්ණවත් බව නැවත ටික වේලාවකදී ඇති වෙනවා. ඒ නිසා අපි SO2 වගේ වට කියන්නේ తాවකාලික විරංජනකාර. తాවකාලික විරංජනකාර. හැබැයි පුතේ H2O2 වලින් කරන්නේ වර්ණවත් ද්‍රව්‍යයේ ඔක්සයිඩේ සෑදීම නිසා තමයි විරංජනය. ඔක්සයිඩේ කියන එක ස්ථායි එකක්. ඒ නිසා H2O2 වලින් විරංජනය වුණු ද්‍රව්‍යයක් ටික වේලාවකින් නැවත වර්ණවත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා H2O2 මොනවාද? ස්ථිර විරංජනකාරකයක් කියලා. ඒ වගේම තමයි විස බීජ නාශනයකදී කරන්නේ අපි විස බීජයේ X කියලා සැලකුවොත් එයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩේ බවට පත් කරලා අක්‍රිය කරනවා. නැත්තම් විනාශ කරනවා. එතකොටත් මොකද වෙන්නේ? එයාට විස බීජ නාශනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හරි පුතේ. එhmenan ඔන්න මම H2O2 සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් ඒ කියන්නේ සංක්ෂිප්ත විස්තරයක් කරා. මම ඒ ටික නැවත කියනවා නම් H2O2 කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්. මේක අවර්ණ ද්‍රවයක්. හැබැයි ඉහළ සාන්ද්‍රණයකින් පවතින විට ලා නිල් පැහැයෙන් දිස් වෙනවා. H2O2 වල අන්තරාණුකව ප්‍රබල H බන්ධන තියෙන හින්දා එයාගේ ද්‍රවාංක තාපාංක ඉහළයි. -0.899යි ද්‍රවාංකය. ඒ වගේම සෙල්සියස් 150ක් වෙනවා තාපාංකය. ඒ වගේම H2O2 අණුව ගැන කියනකොට ඒක අර පොතක් අඩ වශයෙන් දිගහැරියට පස්සේ ඒ පොතේ මුල් පිටුව හා අවසාන පිටුව තියෙන තලයන් දෙක ගත්තම ඒ තල දෙකේ තමයි OH බන්ධන දෙක තියෙන්නේ. ඒ නිසා H2O2 කියන්නේ තලීය අණුවක් නෙවෙයි. ඒ නිසා මේකේ බන්ධන දිගේ ඇතිවන ගූර්ණයන්ගේ සංප්‍රයුක්තය ශූන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා H2O2 කියන්නේ ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවී එකක් නෙවෙයි ද්‍රවීය අණුවක්. ද්විදව ගූර්ණ ශූන්‍ය වෙන්නේ නැහැ සංප්‍රයුක්ත ගූර්ණය ගත්තා. ඒ වගේම පුතේ OH බන්ධන දෙක තල දෙකක තියෙනවා. මේ තල දෙක අතර කෝණය වායු අවස්ථාවේදී 111ක් විතර, ද්‍රව තත්ත්වයේදී 94ක් විතර වෙනවා. පොඩි වෙනසක් තියෙනවා ඒකේ. නමුත් මේ බන්ධන දුරවල් බන්ධන කෝණ හා H අතර තියෙන බන්ධන කෝණ ආදිය මේ දෙකේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අපි කිව්වා H2O2 කියන එක අස්ථායි ටිකක්. ඒ නිසා එයා පහසුවෙන් වියෝජනය වෙලා ජලය සහ පරමාණු ඔක්සිජන් හදනවා. ඉතින් ජලය සහ පරමාණු ඔක්සිජන් හදන ක්‍රියාවලිය වියෝජන ප්‍රතික්‍රියාව උත්පේරණය කරන්න ආලෝකයට පුළුවන්, වැලි වලට පුළුවන්, මස් වලට පුළුවන්, මැංගනස් ඩයොක්සයිඩ් වලට පුළුවන්, වෂ්ම වලටත් පුළුවන් කියලා කිව්වා. ආලෝකයේ හමුවේ පවා මෙයා වියෝජනය වෙන හින්දා H2O2 අන්තර්ගත බෝතල් අඳුරු පැහැයෙන් යුක්තයි කිව්වා. ආලෝකයේ ඇතුළු නොවන විදියට කළු හෝ දුඹුරු පැහැති බෝතල් වල තමයි මොනවාද H2O2 ගබඩා කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා H2O2 අර විස බීජ නාශන හැකියාවක් තියෙන තමයි. අපි තුවාලයක් වෙලා ඩිස්පෙන්සරියට ගියාම ඔබ දන්නවා බෙහෙත් දාන්න යනකොට අර පුළුන් කෑල්ලක H2O2 තවරලා තුවාලේ මතු පිට පිරිමදින්න. ඒකට හේතුව විස බීජයක් එහෙම තිබුණොත් H2O2 වලින් වියෝජනය විනාශ වෙනවා. මොකද H2O2 වියෝජනය වෙලා පරමාණු ඔක්සිජන් හැදෙනවා. පරමාණු ඔක්සිජන් වලින් විනාශ වෙන්න තමයි ඒක කරන්නේ. හරි. ඔය අමතර කාරණයක් මම කිව්වේ. කොහොම නමුත් H2O2 වලට පුතේ ඔක්සිකාරක ලෙස, ඔක්සිහාරක ලෙස, විරංජනකාරක ලෙස, විස බීජනාශක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා කිව්වා. ඔක්සිකාරක වීමට උදාහරණ විදියට අයිරින I2 බවට පත් කරලා H2O2 වලින් ජලය හදන්න පුළුවන් කිව්වා. ඒ වගේම Fe ධන දෙක Fe ධන තුන බවට පත් කරලා H2O2 වලින් ජලය හදන්න පුළුවන් කිව්වා. ඒ ආම්ලික මාධ්‍යයේ ඊට අමතරව අපි කිව්වා බාෂ්මික මාධ්‍යයේදී ක්‍රොමියම් ධන තුන ක්‍රෝමේට් බවට ඔක්සිකරණය කරලා H2O2 වලින් ජලය හදන්න පුළුවන්. ඊට අදාළ තුලිත රසායනික සමීකරණ අපි දිනු. ඊට පස්සේ අපි කිව්වා ඔක්සිහාරක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ සඳහාත් අපි උදාහරණ දෙකක් ලිව්වා. පර්මැංගනේට් අයන ඉම්මින් ධන දෙක බවට ඔක්සිහරණය කරලා H2O2 ඔක්සිකරණය වෙමින් ඔක්සිජන් හදන්න පුළුවන්. ඒ වගේම ඩයික්‍රෝමේට් අයන ක්‍රොමියම් ධන තුන බවට ඔක්සිහරණය කරලා H2O2 වලින් ඔක්සිජන් හදන්න පුළුවන් කියලා කිව්වා. මේ අවස්ථා දෙකේම H2O2 ක්‍රියාත්මක වෙන්නේ
ඔක්සිහාරකයක් විදිහට කියලා කිව්වා. අවසාන වශයෙන් කිව්වා H2O2 වියෝජනයේ මගින් පරමාණු ඔක්සිජන් හදනවා. ඒ පරමාණු ඔක්සිජන් වලට වර්ණවත් ද්‍රව්‍ය ඒ ඔක්සයිඩේ බවට පත් කරලා විරංජනය කරන්න පුළුවන් කිව්වා. විස බීජ වගේ ඒවා ඔක්සිකරණය කරලා විනාශ කරන්න හෝ අක්‍රිය කරන්න පුළුවන්කම තියෙනවා කිව්වා. ඒ නිසා මෙයා විස බීජනාශකයක් ලෙසත් විරංජනකාරකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. ඒ වගේම පුතේ H2O2 වල ප්‍රයෝජන සඳහන් කරොත් ඔබ දන්නවා ඔය හිසකෙස් විරංජනය කරන්න, කඩදාසි කර්මාන්තයේදී කඩදාසි පල්පය විරංජනය කරන්න වගේ දේවල් සඳහා පාවිච්චි කරනවා. විස බීජනාශක විදියට පාවිච්චි කරනවා ඔය රෝහල් කටයුතු වලදී. කියන්නේ තුවාල වලට බිහිත් දාන්න. එහෙම ගන්නවා කියලා කිව්වා. මෙන්න මේ වගේ කරුණු කාරණා කීපයක් අපිට තව රබර් නිෂ්පාදනයේදී අර රබර් වල සවිවර බව ඇති කරන්නත් H2O2 පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ කරුණු අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තව අමතරව එක කාරණයක් කියනවා නම් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන H2O2 බෝතල් වල ඒ සාන්ද්‍රණේ පරිමාගයක් ලෙස තමයි සඳහන් කරන්නේ. ඒ උදාහරණයක් විදිහට පරිමා 20 කියලා ගන්න. පරිමා 20 කියලා සඳහන් කරන එකේ තේරුම තමයි H2O2 ඝන ඩෙසිමීටර එකක් වියෝජනය වුණාම ඔක්සිජන් පරිමා 20ක් ලබලා දෙනවා කියලා. ඒතර අපි කරන්නේ මේ ඔක්සිජන් පරිමාව ඊට අදාළ මෞලික පරිමාවෙන් බෙදලා මවුල ගාන හොයා ගන්නවා. ඒ මවුල ගාන ඇසුරෙන් ස්ටොයිකියෝමිතිය මගින් H2O2 මවුල ගාන හොයනවා. ඒ මවුල ගාන තිබ්බේ අපි මුලින් සලකනු ලැබූ පරිමාවේ. ඒ නිසා අපි එම මවුල ගාන ඊට අදාළ පරිමාවෙන් බෙදලා එයාගේ නැත්නම් H2O2 වල සාන්ද්‍රණය ගන්න අපිට පුළුවන්කම තියෙනවා. right. එවනම් පුතේ මෙන්න මේ පොදු තොරතුරු ටික තමයි H2O2 සම්බන්ධයෙන් කෙටියෙන් සඳහන් කරන්න අපිට තියෙන්නේ. කෙටියෙන් සඳහන් කරන්න තියෙන්නේ. මම මේ කරන්නේ H2O2 සම්බන්ධයෙන් ඔබ ඉගෙනගෙන තියෙන තොරතුරු ඊටාම සංක්ෂිප්ත කරලා බොහොම කෙටියෙන් ඔබට මතක තියාගන්න පහසු වෙන්න සඳහන් කරන එක කරන්න. එhmenan අපේ දරුවෝ මේ තොරතුරු ටික අධ්‍යයනය කරන්න කියලා මතක් කරමින් අද මේ කොටස මෙතනින් අවසන් කරනවා.